දකින්න ඔයා pimples mark pigmentation වගේ skin එක uneven sunburn suntans වගේ තියෙනවා නම් ඒ වගේම bleaching cream ගාලා වගේ skin එක damage කරගෙන ඉන්නවා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාවම හොයාගෙන ආව වීඩියෝ එකක් කියලා. කලින් දවසක මම මෙලකයා වගේ high bleaching cream එකක් ගාලා මගේ damage වෙච්ච මෙන්න මේ මූණ මේ වෙනකොට මම මේ තරමට හෝ recover කරගෙන තියෙන්නේ මෙන්න මේ glow skin කියන අපේ නිෂ්පාදනයේ හින්දා. ඉතින් මගේ videos බලන නිරන්තරයෙන් මාත් එක්ක ඉන්න මාව දන්න අය දන්නවා glow skin කියන product එකේ තියෙන benefits මොනවාද පාවිච්චි කරාට පස්සේ හම්බ වෙන ප්‍රතිඵල මොනවාද කියන්නේ. ඉතින් ඔයාලගේ skin එක damage වෙලා තියෙනවා නම් මොනවා හරි bleaching cream එකක් ගාලා හරි මොනවා හරි එක්ක හිරු එළියෙන් සම්පිච්චිලා වගේ තියෙන විශේෂයෙන්ම pimples mark වගේම pigmentation තද පැල්ලම් යන්නේ නැති පැල්ලම් තියෙනවා. ඔයාලට පුළුවන් අපේ ranges දෙකෙන් ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්නේ අපිට කියන්න. එතකොට ඔයාලට හරියන ක්‍රීම් එක මොකක්ද කියලා අපි රෙකමන්ඩ් කරනවා. අන්න ඒක අපි කියන විදිහට පාවිච්චි කරලා ඔයාලගේ ස්කින් එකේ කලර් එක ඔයාලා බලාපොරොත්තු වෙන නිරෝගී පැහැපත් yellowish කලර් එකකට කලර් අප් කරගන්න අපේ ක්‍රීම්ස් ඔයගොල්ලන්ට හෙල්ප් කරනවා. ඉතින් මේ තියෙන අපේ fast whitening range එක, මේ තියෙන VIP range එක, මේ ලොකු එක, මේ තියෙන fast whitening එකේ පොඩි එකේ ඔයාලගේ මම කලින් කිව්වා වගේ ඔයාලගේ ස්කින් එකේ තියෙන ඕනම ප්‍රශ්නයක් ඩොක්ටර් කෙනෙකුටවත් හොඳ කරන්න බැරි ඕනම ප්‍රශ්නයක් අපේ ක්‍රීම් සරහා අපි කියන විදිහට පාවිච්චි කරලා ඔයාලා afford කරන ගානට unfair නැති සාධාරණ result එකක් දෙන්න මෙන්න මේ glow skin කියන products වලට පුළුවන් වෙලා තියෙනවා. මම මේ දාලා තියෙන feedback ඔයගොල්ලන්ට දකිද්දිම තේරෙනවා ඇති. අපේ customers ලා අපිට දෙන honest feedback තමයි මම මේ දාන්නේ. ඉතින් අර මට මුලින්ම ස්තුතිවන්ත වෙන්නේ දෙන feedback වලට. ඉතින් මේ feedback trust කරලා මගේ වචනේ විශ්වාස කරලා අපෙන් ක්‍රීම් එකක් ගන්න ඕගොල්ලන්ටත් ආයමත් ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රතිඵල තියෙනවා නම් හොඳ නරක පල්ලෙහා කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න කියලා කියනවා. මොකද තවත් අලුතෙන් කෙනෙක් අපිත් එක්ක එකතු වෙන්න ඉන්නවනේ. ඒක ඒගොල්ලන්ට ලොකු පිටුවහලක් වෙයි. අපිම කරගන්න වැරදි ස්කින් කෙයාර් රූටින්ස් ඉඳලා අපිම පාවිච්චි කරන සමහර වැරදි ප්‍රොඩක්ට් හින්දා සහ අපේම නොසැලකිලිමත් මත්කම හින්දා අපි අපේ ස්කින් එක විනාශ කරගන්නවා. මාත් කාලයකට කලින් ඉස්සර ඒ කියන්නේ කාලයකට කලින් මගේම තියෙන මම දන්නා මේක කරොත් මෙහෙම වෙනවයි කියලා. නමුත් මට අර සුදු වෙන්න තියෙන ආසාවෙන් හින්දා මම ඔය ඔක්කොම රිස්ක් එක මම අරගෙන මම මේ ප්‍රොඩක්ට් සමහර ප්‍රොඩක්ට් try කරලා තමයි මගේ ස්කින් එක විනාශ කරගෙන තියෙන්නේ. ඉතින් මම ඇවිල්ලා උපතින්ම කළු කෙනෙක්. අද මම මේ වෙද්දි මට මේ තියෙන කලයක ගැන හොඳට මැති. මේ ඇවිල්ලා මේ දැන් මේකේ ඉෆෙක්ට් මොකුත් නැහැ. මෙතන තියෙන අර මගේ තියෙන iPhone එකේ vivid කියන option එකේ තියෙන ඉෆෙක්ට් එක විතරයි තියෙන්නේ. vivid එක විතරයි තියෙන්නේ. නැත්නම් මෙතන මම අර TikTok ඉෆෙක්ට් එකක්වත් දාගෙන එහෙම වීඩියෝ කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ගොඩක් අය TikTok ඉෆෙක්ට් එකට රැවටිලා තමයි ක්‍රීම්ස් වලට අහු වෙන්නේ. ඉතින් මම හැමතිස්සෙම කියනවා ඔයාලා ප්‍රොඩක්ට් එකක් බයි කරනවා නම් හොඳට හොයලා බලලා කතා කරලා විස්තර අහලා කරලා ස්කින් එකේ ටයිප් එක ගැන හරියට කියලා ඔයා පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් මොනවාද කලින් මොන වගේ ඩැමේජ් එකක්ද වගේ ස්කින් එකට වෙලා තියෙන කියන එක ඔයා ගන්න ක්‍රීම් එක ඔයාට සේල් කරන කෙනාට හරියට කියලා කන්සල්ට් කරලා හරිම දේ හරි විදිහට තෝරගන්න කියලා මම කියනවා. මොකද ආවට ගියාවට ඔයාලට හිතෙන දේවල් පාවිච්චි කරන්න බෑ. අපේ ක්‍රීම් එක උනත් එහෙමයි. දැන් මම සාමාන්‍යයෙන් මූණේ ගෙඩි බිබිලි ඇවිලි ස්කින් එක ඩැමේජ් වෙලා රතු වෙලා නහර පැහැදිලා තියෙන ස්කින් එකකට සාමාන්‍යයෙන් අපිට රෙකමන්ඩ් කරන ෆාස්ට් ශයිනින් අපේ normal ක්‍රීම් එක. ඒ වගේම pimples mark pigmentation පැල්ලම් අඳුරු පැල්ලම් තියෙන සහාර ටිකක් ඉක්මනටම ස්කින් එකේ කලර් එක yellowish කලර් එකකට කලර් අප් කරගන්න කැමති අයට අපේ VIP ක්‍රීම් එක තමයි රෙකමන්ඩ් කරන්නේ. ඊට අමතරව අපේ body creams තියෙනවා. ඒකත් fast whitening එකයි VIP එකයි ranges දෙකක් තියෙනවා. ඔයාලගේ body acne body තුවාල ඊට පස්සේ තුවාල පැල්ලම් තියෙනවා නම් ඕනම පැල්ලමක් ඉතාමත් ඉක්මනින්ම ස්කින් එකේ කලර් එකට ෆේඩ් කරගෙන ස්කින් එකේ කලර් එක yellowish කලර් එකට කලර් අප් කරගන්නවා වගේම ඉතාමත්ම ඉක්මනින්ම ලස්සන කියන්නේ ඉක්මනින්ම කියන සාමාන්‍ය සති 3-4 වගේ යද්දි තමයි කියන පළවෙනි ක්‍රීම් එකේම ඔයා afford කරන ගානට unfair නැති result එකක් ගන්න පුළුවන් අපේ ක්‍රීම්ස් අපි කියන විදිහට පාවිච්චි කරලා. අපි හැමතිස්සෙම හරි ස්කින් කෙයාර් රූටින් එකක් පාවිච්චි කරන්න ඕනේ. එක ජාතිය සැරෆේ ෂොෂ් පාවිච්චි කරන්නේ නැතුව මම දැන් අපේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනකොට තියෙන විශේෂම දේ තමයි ඔයාලට ඩේ ක්‍රීම් සන්ස්ක්‍රීන් මෙහෙම පාවිච්චි කරන්න කිසිම උවමනාවක් නැහැ. ගොඩක්ම උවට යනවා නම් අපේ ඩේ ක්‍රීම් එක අරගෙන ගන්න. හැබැයි වෙන ජාතිය ඩේ ක්‍රීම් වෙන ජාතිය සන්ස්ක්‍රීන් ගන්න එපා. ඒකට හේතු උදේ ටිකක් ගන්න, දවල් ටිකක් ගන්න, රැට අපි එක ගන්න ස්කින් එක නිකන් විකෘති වෙනවා. අන්තිමට ගානේ කිසිම එකකින් හරි ප්‍රතිඵලයක් බලාව ගන්න බෑ. ඉතින් ඒ හින්දා අපි කියන විදිහට පාවිච්චි කරොත් ඕගොල්ලන්ගේ ස්කින් එකේ ඔයාලා බලාපොරොත්තු වෙන yellowish කලර් එක කියන්නේ කලර් එක enhance කර ගැනීම ඕගොල්ලන්ගේ තියෙන මූලිකම බලාපොරොත්තු. ඒ කියන්නේ අතුරු ආබාධ නැතුව කලර් අප් කරගන්න තියෙන ඒ ඔයාලගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් අපි කියන විදිහටම පාවිච්චි කරොත් ඒ ඉඳන් ස්කින් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න කියලා ඔයාලන්ට රික්වෙස්ට් කරනවා. ඕනම වෙලාවක මෙසේජ් එකක් දාන්න. එහෙනම් බයි ආදරේ.